මොකද්ද කුහකකම කියන්නේ? කුහකකම කියලා කියන්නේ බණ පොතේ යම් යම් ලාභ සත්කාරාදී මොකක් හරි පටු පරමාර්ථයකින් නැති තත්වයන් ප්‍රකට කරන ගතියක්. තමන්ගේ ඇතුළාන්ත තියෙන තත්වෙ නෙමෙයි නැති තත්වයක් ප්‍රකට කරන ගතිය. ඒකට ඕන තරම් බණ කතා අටුවාවි තියෙනවා. ඔය එක හාමුදුරුවෝ නමක් හිටියලු කන්දක් උඩ පර්වතයක් උඩ පර්වතයක තමයි කුටිය තියෙන පන්සල. ඉතින් අර කන්ද වටෙන් වටෙන් කැරකින ස්ප්‍රින් එක වගේ පාර තියෙන උඩට. ඉතින් මිනිස්සු පල්ලෙහායින් ඔන්න දානි කුරුණියේ එහෙම කරේ තියාගෙන එනකොට උඩ ඉන්න හාමුදුරුවන්ට පේනවා පල්ලෙහායින් මිනිස්සු දානේ අරන් එනවා. හරි. ඇවිල්ලා දැන් මිනිස්සු දාන ටික දානශාලාවේ තියලා බලනවා මේ හාමුදුරුවෝ නැහෙනේ. ඒ කාමරෙත් බලනවා මේ කාමරෙත් බලනවා හැමතැනමත් බලනවා කොහෙවත් හාමුදුරුවෝ නැහැ. හරි වැඩි. දැන් මිනිස්සු දන්නේ නැහෙනේ. මිනිස්සු ඉතින් දාන ටික තියලා බුද්ධ පූජාව එහෙම තියලා යනවා. පහුවද හම්බෙනවා හාමුදුරුවෝ. උපාසකම්මයි දාන ගෙනාවනේ. එහෙමයි හඳුනේ ගෙනාව. ඒක තමයි. අරයත් ආවනේ නේද උපාසකම්මත් එක්ක. හරි වැඩි බලන් හිටියා වගේ කියනවනේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ කියන්න අර උපාසක පිරිස විස්මයටපත් වෙනවද නැද්ද? විස්මයටපත් වෙනවා. හරි වැඩි හාමුදුරුවෝ හිටියෙත් නැහැ. උනට බලන් හිටියා වගේ මේවා කියනවනේ. ඒකනේ රතු පාට චීත්තයක් ඇඳන් ආවේ. අපේ හරියටම හරිනේ. දැන් තවත් විස්මයටපත් වෙනවා. අපේ ආන්නේ මේවා ඔක්කොම කොහොමද දන්නේ? ඕයි තියෙන රහතන් වහන්සේලාටත් වැඩේ. ඔන්න දැන් ඇඟවීමක් කරනවා. බලපුවම ලොකු තඹහැලියක් තියෙනවා මේ පන්සලේ. මේ තඹහැලිය අස්සට හාමුදුරුවෝ රිංගනවා. මේ තඹහැලියේ පොඩි සිදුරක් තියෙනවා. ඒකෙන් තමයි බලන් ඉන්නේ. එතන තමයි අරහත් ඵලය. ඒකෙන් තමයි බලන් ඉන්නේ. බුදුහාර වදාළ කුහකකම කියලා. ඔන්න කුහක භාවය. දැන් මේ හිතන්නකො බලන්න මං හිතන්නේ මේ මට්ටමේ හාමුදුරුවෝ අද ඉඳී කියලා. හැබැයි අපි නම් කියන්නේ ඒ කාලේ හොඳම හාමුදුරුවෝ හිටියේ දැන් ඉන්න හාමුදුරුවෝ නම් අන්තිම සවුත්තුයි කියලා. නෑ කොයි කාලෙත් කෙලෙස් තියෙන ලෝකෙ හැටි එහෙම තමයි. එකම ප්‍රශ්නේ ඒ කාලේ Facebook තිබ්බේ නෑ. ඒ කාලේ හාමුදුරන්ට තිබ්බ වාසනාව එච්චරයි. මම මේ කියන්නේ විමසන්න ඕනනේ කොයි කාලෙත් කෙලෙස් සහිත ලෝකෙ ගිහිද පැවිදිද නෑ. අර්බුද තියනවද නැද්ද? අර්බුද තියෙනවා. හැබැයි ඒ උත්තමයන්ටත් කෙලෙස් නසන්න බැරි නෑ. ඒවට අපි ඉඩ දීලා නිදහස් වෙන්න ඕනනේ.